ජීවිතයේ සතුට රඳා පවතින්නේ නිරෝගී බව මත. බුද්ධ වචනය ආරෝග්‍යා පරමාලාභා ලෙස දේශනා කර තියෙන්නේ ඒ නිසා. නිරෝගී බව අපිට ලැබෙන්නේ පෝෂ්‍යදායී ආහාර ගැනීමෙන්. නිසි පෝෂණයෙන් ජීවිතයට ලැබෙන්නේ රැකවරණයක්. කෝ ගංගා ඉන්නවද? එන්න මිස් මං කතා කරන්න. මේ අපේ සාප් මිස්නේ. එන්න එන්න. ඉතින් කොහොමද ගංගා? හොඳයි මිස්. මං ආවේ අපේ ව්‍යාපෘතියෙන් දුන්න ගෙවතු වගාව ගැන හොයලා බලන්න. මිස් දීපු පෙර જાති ඔක්කොම හිටෙව්වා. ඇට જાතිත් හිටෙව්වා. දැන් අස්වැන්න ගන්නවා. ගෙදර බොන්නද? අපේ ගෙදර හැමෝම බොන්නේ එලකිරිනේ මිස්. නැවුම් එලකිරි වල පෝෂණ ගුණය බොහොම ඉහළයි. දරුවන්ගේ අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම්, ෆොස්ෆරස් වගේ ಖನಿජ ලවණ වගේම අස්ථි ශක්තිමත් කරන්න අවශ්‍ය විටමින් D මේ නැවුම් එලකිරි වල තියෙනවා. විටමින් A හැමත් මේ වගේ තියෙනවනේ. ඒවා ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙලා ඉන්න බොහොම වැදගත්. එන්න මිස් ගෙට. ඇවිත් වාඩි වෙන්න. මට බලන්න ඕනේ ගංගාගේ ගෙවත්ත. පොඩ්ඩක් ඉන්න මිස්. මම පොඩි දෙන්නයි කැම ලෑස්ති කරලා එන්න. කෑම ඔක්කොම කන්න ඕනේ ඈ. පරිස්සම යන්න එන. මොනවද ගංගා යාළුවෝ ඉස්කෝලේ ගෙනියන්න දෙන්නේ? මිස්ලා දුන්න කහබත ලිව්වේ. කහබතල වල විටමින් A බොහොම ඉහළයි. සාර්ථක ගෙවත්තකින් වාසි ගොඩක් ලැබෙනවා. පවුලේ පෝෂණය, පිරිසිදු බව, වස විස නැති ආහාර සඳහා වැයවන මුදල් ඉතිරි කරගත හැකිවීම, වැඩිපුර අස්වැන්න විකිණීමෙන් ලැබෙන අමතර ආදායම, අස්වැන්න අසල් වැසියන් සමග බෙදාගත හැකිවීමෙන් හොඳ හිත වර්ධනය වීම, ව්‍යායාම හා පවුලේ සමගිය, මානසික සුවය. අපේ මහත්තයා තමයි මේ ගෙවතු වගාව කරන්නේ. මමයි ළමයිනු ඉතින් පුළුවන් විදියට උදව් කරනවා. එහෙම තමයි වෙන්න ඕනේ. පවුලේ පෝෂණයට ඕන හැමදේම වගේ මේ ගෙවත්තේ තියෙනවා. දිනපතා අපේ ආහාරයට එකතු කරගත යුතු ආහාර කාණ්ඩ 6ක් තිබෙනවා. මෙම ආහාර නිසි ප්‍රමාණ වලින් දිනපතා ආහාරයට ගැනීමෙන් නිරෝගී ජීවිතයක් ලබා ගන්න පුළුවන්. පාහින ලද ධාන්‍ය හා ඒවායේ නිෂ්පාදන වෙනුවට තම්බපු හෝ නිවුඩු සහිත සහල් හා ඒවායින් සකස් කරගත් ආහාර කෑමට ගන්න. කුරක්කම් මඤ්ඤොක්කා කොස්දෙල් වගේ ආහාර අපිට ශක්තිය ලබා දෙනවා. ඔයාලගේ ගෙවත්තේ මේ හැමදේම තියෙනවා. අපගේ දෛනික ශක්තිය අවශ්‍යතාවෙන් 55% පමණ ලබා ගන්නේ ධාන්‍ය හා පිටි සහිත ආහාර කාණ්ඩයෙන්. ධාන්‍ය හා පිටි සහිත ආහාර අවශ්‍යතාවය වයස, ස්ත්‍රී පුරුෂ බව, ක්‍රියාශීලී බව හා කායික තත්ත්වය මත වෙනස් වෙනවා. විශේෂයෙන් කය වෙහෙසා වැඩ කරන අයට, නවයවුන්වේ පසුවන දරුවන්ට, ක්‍රීඩකයන්ට ජීවිතයේ විශේෂ අවස්ථා එනම් ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට ධාන්‍ය හා පිටි සහිත ආහාර වැඩිපුර අවශ්‍ය වෙනවා. එහෙත් ක්‍රියාශීලී නොවන අය වැඩිපුර පිටි සහිත ආහාර ගැනීම නිසා
අතිබර හා තරපාරු තත්වයට ගොදුරු වෙන්න පුළුවන්. මෙය දියවැඩියාව, හදවත් රෝග, පිළිකා, අතිරුතිරි පීඩනය වැනි බෝ නොවන රෝග වැළඳීමට ප්‍රධාන හේතුවක්. අවම වශයෙන් පලා වර්ගයක් සමග එළවලු 2ක් සහ පළතුරු 2ක් දිනපතා ආහාරයට ගන්න. එළවලු පලානම් අපි කඩෙන් ගන්නෙම නෑ මිස්. ඒක හොඳයි. පාට එළවලු අපිව රෝගවලින් ආරක්ෂා කරනවා. එළවලු පළතුරුවල තියෙන ස්වභාවික වර්ණ හා ප්‍රතිඔක්සිකාරක එනම් විටමින් A හා C අපව දියවැඩියාව, හදවත් රෝග, පිළිකා, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලින් ආරක්ෂා කරනවා. අපේ ආහාරයට තන්තු වැඩිපුරම ලබා දෙන ආහාර කාණ්ඩ වෙනුවේ එළවලු පලා හා පළතුරුයි. රුධිරයේ සීනි හා කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට හා ශරීරයෙන් අපද්‍රව්‍ය පහසුවෙන් බැහැර කිරීමට ආහාරයේ තිබෙන තන්තු වැදගත්. දවසකට එළවලු පළතුරු හා පලා ක්‍රෑම් 400ක්වත් ඒ කියන්නේ අඩු තරමින් එක් එළවලුවකින් හෝ පලා වර්ගයකින් මේස හැඳි 3ක් පිඟානට බෙදා ගන්න ඕනේ. පළතුරු වර්ග 2ක් දිනපතා ආහාරයට ගන්න. මිස් කාලා බලන්නකො. හරි රසයි. රහ විතරක් නෙමෙයි. පළතුරු කියන්නේ ස්වභාවික ඖෂධ වගේ. සාමාන්‍යයෙන් දවසකට පළතුරු වර්ග 2ක්වත් කන්න ඕනේ. ඔයා වගේ ගර්භණී මව්වරු පළතුරු කෑම අත්‍යවශ්‍යයි. වෙරළු ලොවිනාරං, දං, මාදන්, ජම්බු උගුරැස්සා වැනි කුඩා පළතුරු පෝෂණ ගුණයෙන් ඉහළයි. සුපිරිසිදු බවින් ඉහළයි. සීනිලුණු එක් නොකර ඒවායේ තිබෙන ස්වභාවික රසයට දිවහුරු කර ගැනීම මගින් සෞඛ්‍යමය ප්‍රතිලාභ තවත් තහවුරු කරගත හැකියි. සෑම ආහාර වේලකටම පියලි ඇට වර්ගයක් සමග මාළු හෝ බිත්තර හෝ තෙල් කොටස් ඉවත් කළ මස් එකතු කර ගන්න. අපට ප්‍රෝටීන් ලැබෙන්නේ මේ ආහාර වලින්. සාප් ව්‍යාපෘතිය මගින් නිදැලි කුකුල් පාලනය වගේම මිරිදිය මත්ස්‍ය වගාව සඳහාත් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ප්‍රෝටීන් මගින් ශරීරය වර්ධනය කිරීම වගේම ගෙවේගිය කොටස් නැවත වර්ධනය කරනවා. අපේ දරුවන් වර්ධන අවධියේ පසුවන බැවින් ඔවුන්ගේ ආහාරයේ ප්‍රෝටීන් ආහාර අන්තර්ගතවීම අත්‍යවශ්‍යයි. සත්ව ප්‍රෝටීන් ශාක ප්‍රෝටීන් වලට වඩා ගුණාත්මක බවින් ඉහළයි. ධාන්‍ය හා පියලි එක්කර ආහාර පිස ගැනීමෙන් ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන් ලබාගන්න පුළුවන්. බිත්තර මිලෙන් අඩු ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීනයක්. දරුවන්ට හා නිරෝගී වැඩිහිටි අයට දිනපතා බිත්තරයක් ආහාරයට එකතු කරගන්න පුළුවන්. මිරිදිය මාළු, මුහුදු මාළු වගේම පෝෂණ ගුණයෙන් ඉහළයි. එහි අන්තර්ගත ඔමේගා 3 මේද අම්ලය හෘදයට හිත කරයි. සතියකට දින 2ක්වත් මාළු ආහාරයට ගැනීම වැදගත්. නැවුම් කිරි සහ කිරි නිෂ්පාදන ආහාරයට ගන්න. කජු, රටකජු, තලවැනි තෙල් සහිත ඇට හෝ බීජ අවුරක් දිනපතා ආහාරයට ගන්න. කජු, රටකජු, තල වගේ ශරීරයට මේදේ හිතකර ආහාරත් මේ ගෙවත් අපිට වගා කරන්න පුළුවන්. මිස් කිව්වනේ කෑම උයාදී පිරිසිදු පොල් තෙල් පාවිච්චි කරන්න කියලා. මං ඒ හින්දා හිඳින්න පොල් ටිකක් වේලෙන්න දැම්මා. පිරිසිදු පොල් තෙල් කෑම තෙම්පරාදුවට වගේම කෑම ගැඹුරු තෙලේ බෙද ගන්නත් හොඳයි. වෙළඳ පොලේ තිබෙන සකස් කළ ආහාරවල සීනි සැඟවිලා තිබෙනවා. එක් අයෙකුට දවසටම ගන්න පුළුවන් මුළු සීනි ප්‍රමාණය සීනි තේ හැඳි 6ක් පමණයි. මිස් සීනි හැඳි කොච්චරක් දාන්නද? සීනි දාන්න එපා. කිරිවල ස්වභාවයෙන්ම සීනි තියෙනවා. කෑම පිසෙන විට පාලනයකින් යුතුව අපි ලුණු භාවිතා කළ යුතුයි. එක් අයෙකුට දවසටම ගන්න පුළුවන් ලුණු ග්‍රෑම් 5ක් පමණයි. නැවුම් හා නිවසේදීම පිළියෙල කරගත් ආහාර කෑමට ගන්න.
අති සැකසූ ආහාර සීමා කරන්න. මෙම ආහාර ලුණු සේනි හා අහිතකර තෙල් වර්ගවලින් ඉහළයි. මෙම කතාවේදී අපි කතා කරන ආහාර කාණ්ඩ 6ටම අයත් ස්වභාවික ආහාර නිසි ප්‍රමාණවලින් ලබාගෙන ඒ වගේම ක්‍රියාශීලී වෙලා දවසකට විනාඩි 30ක්වත් අඩුම තරමේ කය වෙහෙසා කරන වැඩක එහෙම නැත්නම් අඩුම තරමේ බයිසිකලයක් පැදීම, ඇවිදීම, පිහිනීම වගේ ක්‍රියාකාරකම් වල යෙදিলা නිරෝගී ජීවිතයක් ගත කරන්න වැදගත් වෙයි කියලා අපි හිතනවා. ඒ ප්‍රතිඵලය නිරෝගීමත් සතුට පිරුණු සාර්ථක පවුලක්. පෝෂණයෙන් රැකවරණය. සාප් සමග සෞඛ්‍යමත් පවුලක්. සෞඛ්‍යමත් ගමක්. ශක්තිමත් රටක්.